තෙරුවන් සරණයි. ඔබ අදත් එකතු වන්නේ සංසාරාරණ අපගේ YouTube නාලිකාවත් සමග. අද අප පැමිණ සිටිනවා කොලන්කන්ද ගල්ලෙන් ආරණ්‍ය සේනාසනයට. ඉතින් අද අපේ සාකච්ඡාවට අප එකතු කරගෙන තිබෙනවා අපගේ ස්වාමින් වහන්සේ කොලන්කන්ද ආරණ්‍ය සේනාසනාධිපති දිද්දේනියේ විමල සංක ස්වාමින් වහන්සේ. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවෝ. තෙරුවන් සරණයි. හාමුදුරනේ මෙහෙමයි. මම අහන්න තියෙන ප්‍රශ්නේ තමයි මේ සමය වන විට වෙසක් පොසොන් සමය තමයි තියෙන වෙසක් පොහොය නිමවටපත් වුණා. මේ කාලවකවානුව තමයි ලංකාවේ දන්සැල් සමය තිබෙන්නේ. ඉතින් ඔබ වහන්සේගෙන් අහන්නේ මම ලංකාවේ මේ පවතින දන්සැල් ක්‍රමය නිවැරදිද? තෙරුවන් සරණයි. හොඳ ප්‍රශ්නයක්. ගොඩාක් මේකට කරුණු කියන්න තියෙනවා. ඒ වගේම පරිස්සමෙන් කතා කරන්නත් ඕනේ. ඒකට හේතුව එතකොට හිතනවා ඔන්න දන්සල් දෙනවට විරුද්ධව කතා කරනවා කියලා. හැබැයි අපි යමක් කරනවා නම් ඒක නිවැරදිව කරන්නට ඕනේ. නිවැරදිව කරන්නේ කොහොමද කියන එක පැහැදිලි කරන්නේ ධර්මයේ තුලින්. එතකොට ධර්මයේ පැහැදිලි කරන දේශකයන් වහන්සේලා හැටියට අපේ ස්වාමින් වහන්සේලා අපිට වගකීමක් තියෙනවා. පින්කමක් කරනවා නම් ඒ කරන පින්කම සාර්ථක වෙන විදිහට ආනිසංස වෙන විදිහට කොහොමද කරන්න කියන එක අපි අනුශාසනා කරන්නේ. ඒ නිසා ওই ප්‍රශ්නේ ඉතාමත් වැදගත්. අද වර්තමානයට ගැලපෙනවා. එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ ධර්මය ලැබිච්ච දවසනේ පොසොන් පොහොය කියලා කියන්නේ. දැන් වෙසක් පොහොය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ බුදු තෙමගුල සමරන පොහොය. දැන් අපි පහුගිය කාලේ වෙසක් සැමරුවානේ. එතකොට සිද්ධාර්ථ කුමාර උත්පත්තිය, බුද්ධත්වයේ පරිනිර්වාණය කියන මේ මහා ශ්‍රේෂ්ඨ අවස්ථා තුනම ඇති වෙච්ච දවසක්නේ වෙසක් පොහොය කියලා කියන්නේ. ඒතර වෙසක් පොහොය දවසයි පොසොන් පොහොය දවසයි අපේ බෞද්ධයන් හරි වැදගත් ලාංකික බෞද්ධයන්ට. ඒතර ලංකාවේ වැඩිම දන්සල් දෙන්නේ මේ වෙසක් පොසොන් කියන පොහොය දෙකට. ඒතර අතීතයේ මේ දන්සල් ක්‍රමය කියන එකත් පොඩ්ඩක් කියන්නට ඕනේ. අතීතයේ දන්සල් දුන්නේ මොකද කියලා කියන්නෙත් නැහැ. අතීතයේ අද වගේ ප්‍රවාහන පහසුකම් නැහැ. එතකොට අද වගේ තාක්ෂණය නැහැ. ඒතර මිනිස්සු ඒ කාලේ දැන් පුතාලගේ ඔන්න ආච්චිලා ආතලා හරි අහලා බලන්න මේ වටවන්දනාවේ ගියයි කියලා කියනවනේ. ඒතර වටවන්දනාවේ කියලා කියන්නේ දැන් අද අනුරාධපුරයේ ගිහිලා දවසින් ගිහිලා වැඳලා එන්න පුළුවන්. ඉස්සර එහෙම දවසින් ගිහිල්ලා වැඳලා ඉන්න බෑනේ. එතකොට දවසක් දෙකක් තුනක් ගත වෙනවා ওই ගමනට. යන ගමන වාහන ප්‍රවාහන පහසුකම් ඒ ඔක්කොමත් එක්ක ගත්තම හරි දුෂ්කර ගමන් ඒකයි. ඒතර මිනිස්සුන්ට ආහාර පාන වලින් ගොඩාක් කරදරයි. ඉතින් උයන්න පිහන්න ඒවා අමාරුනේ. අද වගේ කඩත් නැහැනේ ඉතින්. එතකොට ඒ කාලේ මිනිස්සු සූදානම් වෙලා හිටියයි වන්දනාව යන මිනිස්සුන්ට ආහාර පාන ටිකක් දෙන්න. තේ ටිකක් දෙන්න, බෙලි මල් ටිකක් දෙන්න, උදේට මොනවා හරි සකස් කරලා දෙන්න, දවල්ට මොනවා ලොකු ආහාර නෙමෙයි, පොඩි දෙයක් මොනවා හරි දෙන්න. එතකොට මේ වන්දනාව යන මිනිස්සු වෙනුවෙන් තමයි ඒ කාලේ ආහාර පාන සකස් කරලා දුන්නේ. සිල් සමාදන් වෙච්ච පිරිසට දුන්නා. ඒ අනුරාධපුරේ පූජා භූමියේ අටම ස්ථානයේ ඉතින් ඒ වගේ මහ මෙවුනා වුණේ තැන් වල සිල් සමාදන් වෙන ඇත්තන්ට ආහාර පාන දුන්නා. හැබැයි අද තාක්ෂණේ දියුණු වෙලා තියෙනවා. ප්‍රවාහන පහසුකම් දියුණු වෙලා තියෙනවා. හැබැයි අද දන්සල් දෙන ක්‍රමවේදය ගැන නම් ටිකක් ගැටලුවක් තියෙනවා. දැන් පහුගිය කාලේ ලොකු අනතුරකුත් සිද්ධ වුණා ඔබ දන්නවා. ඉතින් මේ පාරවල් අයිනේ. එතකොට මේ පූජනීය ස්ථානයක් කිට්ටුවකවත් නැහැ. සාමාන්‍ය පාර යන මිනිස්සුන්ට තමයි මේ දන්සල් දෙන්නේ. ඒ දන්සල් දෙන එකේදී ගොඩක් අපි තරුණ පිරිසට අපි දෝෂාරෝපණය කරනවා නෙමෙයි. මීට වැඩි බුද්ධිමත්ව ධර්මානුකූලව හිතන්නට ඕනේ. මොකද දන්සලක් දෙන්නේ ආහාර පාන දියුත් එක් වෙන්නත් ඕනේ. දැන් ආහාර පාන අපි කියන කෑම බීම අපිට කන්න බොන්න නැති කෙනෙක් ඉන්නේ. ඔව්. එහෙම කෙනෙක් බලන්නත් ඕනේ. දැන් මේකට තියෙන ඔක්කොම අය තියෙනවනේ. ආන්න ඒකයි. ඒතකොට දැන් කෑම බීම නැති මිනිස්සු නෙමෙයිනේ. එතකොට අපි කිව්වොත් එimhe ওই දන්සල් දෙන තරුණ පිරිසකට හරි වැඩිහිටි පිරිසකට හරි අහවල් තැන निराහාර වූ ආහාර වලින් අඩුපාඩු දෙන පිරිසක් වෙන ඔය ටික ගිහින් දෙන්න පුළුවන්ද කියලා මොකද කියන්නේ? එහෙම කරන්න බෑ කියලා කියනවා. ඒකට හේතුව මේ දන්සල් දෙන එකෙන් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන විනෝදයක්. මම ගැඹුරින් කිව්වොත් දහමට අනුකූලව විනෝද වෙනවයි කියන්නේ කුසල සිතක්ද අකුසල සිතක්ද? අකුසල සිතක්. ඒ කියන්නේ අභිධර්මානුකූල අපි කිව්වොත් එහෙම මේ අභිධර්ම ගොඩක් ගැඹුරින් කියනවා නෙමෙයි. විනෝද වෙන්නේ අපි ලෝභ මූලික සිතකින්. ඒතර ඇස පිනවන්න, කන පිනවන්න, නාසය පිනවීමක් තියෙනවා නම් එතන පිනවීමක් තියෙනවා එතන ලෝභ මූලික සිතක් තියෙනවා. එතකොට අපි විනෝද වෙන්න බලාගෙන අර චේතනාව. දැන් චේතනාහම් වික්කේ කම්මං වදාමි කියලා බුදුහාමුදුරු දේශනා කළ චේතනාව තමයි කර්මයේ බවට පත් කරන්නේ කියලා. චේතනාව ඇවිල්ලා දන්සලක් දෙන්න ඕන කියන චේතනාවක් තියෙනවා. කුසල් සිතක් පහළ වෙන්නේ නැත්තේ නෑ. පහළ වෙනවා. හැබැයි ක්‍රියාවලිය තුළ
ගොඩක් කුසල් සිත් නෙමේ පහළ වෙන්නේ. විනෝදයක් ලැබෙනවා. එතකොට පිරිසක් එකතු වෙලා විනෝද වෙමින් මේ ක්‍රියාවලිය තුළ සිද්ධ කරනකොට ඒගොල්ලන්ගේ තුළ බලවත් කුසල් සිද්ධ වෙන්නේ නැහැ. තව මම කාරණාවක් කියන්නම්. අපේ දහමේ කියනවා වංචක ධර්ම කියලා කොටසක්. වංචක ධර්ම. වංචක ධර්ම කියලා කියන්නේ කුසලයේ කියලා හිතාගෙන කළාට කුසල් නෙමෙයි. දැන් ওই මං කිව්වා වගේ එකක් නේ. කුසලයේ වගේ කියලා හිතාගෙන කරනවා. දැන් අපි කෙනෙක්ට උදව් කරනවා. හැබැයි කෙනෙක්ට උදව් කරනකොට එයාගේ හිතේ තියෙන යම්සි වෙනම රාගික අදහසක් වෙන අයුතු ප්‍රයෝජනයක් බලාපොරොත්තු යම් කෙනෙකුට උදව් කරන්නේ මොන හරි දෙයක් බලාපොරොත්තු පෙන්වන්න හදනවා අපි සමාජයට මම මෙයාට පිං පිනිස අසරණකමට උදව් කරන්න කියලා. අපිට ඒක පෙන්වන්න හදනවා. එයා උත්සාහ කරන එක කරන්න. හැබැයි හිත යටින් ඒ කියන්නේ ගැඹුරින් ගත්තොත් හිතේ තියෙන මොකද්ද? ලෝභ මූලික සිතක් කියන රාග සිතක්, අකුසල සිතක් තියෙනවා. මට මේ දේ ලැබෙයි කියන අදහස තියෙනවා. ඒතර එතන වංචක ධර්මයක් තියෙනවා. ඒ කියන්නේ යා හිතන කාරණාවත් එක්කලා නෙමෙයි ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. මම මේ කියන එක තේරුම් ගන්න. මේවට අර රේරුකාණේ හාමුදුර පොතකුත් ලියලා තියෙනවා වංචක ධර්ම හා චිත්තෝපක්ලේශ කියලා. ඒ කියන්නේ අපි කුසල් කියලා කළාට කුසල් වෙන්නේ නැහැ. දැන් සිත දැන් කුසලයේ කියන අර්ථකථනය කොහොමද ධර්මයේ කියන්නේ? චිත්තම් පුනාතීති පුඤ්ඤං. සිත පිරිසිදු කරන ධර්මයේ තමයි කුසලය කියලා කියන්නේ. දැන් ඕක අපේ සමහර ස්වාමින් වහන්සේලාත් පෙරදි අර්ථකථනයක් දෙනවා සිත පිනායෑම කුසලයයි කියලා. පිනායෑම කියන්නේ පිනවීමනේ. ඉන්ද්‍රයන් පිනවීම කුසලයක්ද? නෑනේ. දැන් ඇස පිනවන නම් කුසලයක්ද? කන පිනවන නම් නාසය පිනවන නම් දිව පිනවන නම් කුසලයක්ද? නෑනේ. පිරිසිදු කරන ධර්ම තමයි කුසලය කියලා කියන්නේ. හදවත හිත පිරිසිදු කරන ධර්ම කුසලය. මොනවද පිරිසිදු කරන්නේ? අලෝභ, අදේශ, අමෝහ. අලෝභ, අදේශ, අමෝහ කියන කුසල සිත වලින් තමයි හිත පිරිසිදු වෙන්නේ. එතකොට පින්කමක් කරන වෙලාව කියන්නේ හිත පවිත්‍ර වෙලාවක්. පිරිසිදු වෙන වෙලාවක්. ඒ වෙලාව හිත පවිත්‍රයි. හැබැයි පිනවීම කියන්නේ පංචකාම විඳින අවස්ථාවක් නේ. එතකොට පිනවීම නෙමෙයි බුදුදහමේ තියෙන්නේ. පිරිසිදු කිරීම. එතකොට දැන් අර්ථකථනය දෙනකොට චිත්තම් පුනාතිති පුඤ්ඤං. හිත පිනායෑම කුසලයයි. පිනායෑම නෙමෙයි පිරිසිදු කිරීමයි කුසලය. පිනවීම තමයි දැන් මේ කෙරෙන්නේ අපි. දැන් ගොඩක් දුරට අපි ගත්තා මේ දන්සල් දෙනකොට සමහර ඔය යම් දේවල් අපේ සමාජයේ තියෙන විනෝදාස්වාදක දේවල් තියෙනවා. දැන් කානිවලුත් කරනවා පොයට, වෙසක් පොයට, පොසොන් පොයට. මේ ළඟදී ඒවට අපි විරුද්ධවත් කතා කළා. ඔව්. අන්න ඒවා. දැන් භූත මන්දිර දැන් භූත මන්දිර කියන ඒවා, හොල්මන් මන්දිර කියන ඒවා වෙසක් පොසොන් බුදුරජාණන් වහන්සේ ධර්මයේ ගැලපෙන්නේ කොහොමද? මොකක්ද එකෙන් බලාපොරොත්තු වෙන්නේ? මොනවද කුසලයක් සිද්ධ වෙනවද? හිත පිනායමක්, කියන්නේ පිරිසුදු වීමක් තියනවද? නෑ. අර නෑ. දැන් පැහැදිලිද එතකොට? ඒතර අර වංචක ධර්මයට අහු වෙලා. ඒගොල්ලෝ හිතනවා මේක කුසලයක් කියලා හිතාගෙන කළාට කුසලයක් නෙවෙයි. දැන් බලන්න මට තව විශේෂයෙන්ම කිය යුතු දෙයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ නික්ලේශී භාවයට ධර්ම දේශනා කළේ කෙලෙස් ප්‍රහාණය කරන්නට. ඉන්ද්‍රියන් සංවර කරගන්න කියන තමයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ. ඉන්ද්‍රියන් দমনය කරගන්න. එතකොට ඉන්ද්‍රියන් দমনය කරගෙන ඇස කන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රියන් দমনය කරගෙන ඒවා සංවර කරගෙන සීල සමාධි ප්‍රඥා දියුණු කරගෙන යන්න ඕනි ගමනක් නෙමෙයි තියෙන්නේ. වෙසක් පොසොන් වලට කෙරෙන්නේ මේක නෙමෙයිද කියලා බලන්න. ඒ කියන්නේ ඉන්ද්‍රිය පිනවීම නෙමෙයිද කියලා බලන්න. ඇස කන නාසය දිව ශරීරයේ ඉන්ද්‍රයන් පිනවීමක් නෙමෙයිද කියලා බලන්න. දැන් අපි කියනවා වෙසක් බලන්න යනවා කියලා යන්න. මොකද්ද කරන්නේ? විනෝදයක් ලබන්න. විනෝදයක් ලබන්න. ඔබට කොළඹ ගිහිල්ලා එනවා. ඒ විනෝදයක් නේ. ඔව්. දැන් ගෝල් පොස් එකේ මොකක්ද තියෙන වෙසක්? වෙසක් නෑනේ. නෑනේ. ඒතර ඇස පිනවීම, කන පිනවීම, නාසය පිනවීම, දිව පිනවීම, ශරීරය පිනවීම මෙන්න මේ කියන පිනවීමක් නේ කරන්නේ. ඒතර බුදුදහමට සම්පූර්ණ පටහැනි වර්තමාන ක්‍රමවේදය. සම්පූර්ණ බුදුදහමට හානියක් කරන්නේ. දන්සල් දෙන්න ඕනේ අර කියන ක්‍රමවේදයට. මොකද්ද? මිනිස්යන් පින්කම් කරන අවස්ථාවක් බලලා පින්කම් කරන මිනිස්සුන්ට කණ්ඩ බොන්න ටිකක් දෙන්න ඕනේ. වැඳුම් පිදුම් කරන මිනිස්සුන්ට කණ්ඩ බොන්න ටිකක් දෙන්න ඕනේ. එතකොට ඒ මිනිස්සුන්ට යමක් දුන්නාම පින් සිද්ධ වෙනවා. දැන් බුදුහාමුදුරු දේශනා කළේ යෝ සීලවා සීලවන්තේසු දදාති දාන. තමනු සීලේ පිළ සිල්ලතුන්ට දන් දුන්නොත් තමයි ආනිසංස. තමනු සීලේ පිළිදලා සිල්ලතුන්ට දන් දුන්නොත් තමයි ආනිසංස. දැන් ඔය දන් දෙන අය සිල්වත් නැහැ, ලබන අය සිල්වත් නැහැ. එතකොට පැහැදිලි නේද මේ සමාජය තුළ විකෘතියක් ගොඩනැගිලා තියෙනවා කියලා. තව කාරණාවක් කියනොත් මේ බුදුදහමේ පස්කම් සැප විඳීම කියන එකක් නෙමෙයි. පස්කම් පංචකාමයන් වෙන් වෙච්ච ගමනක් නේ බුදුදහම කියන්නේ. ඒතර පංචකාමයේ විඳින්න අවස්ථාවක් හොයාගන්නත් එපා මේකේ. මිනිස්සුන්ට
ඒකට තමයි මේවා ටික හදාගෙන තියෙන්නේ. මේ කියන්නේ ඔබ වහන්සේ කියන්නේ මේක වර්තමානයේ මිනිසුන් විසින්ම හදාගෙන තියෙන්නේ. බුදුදහමේ නෑ මේවා. බුදුදහමේ තියෙන්නේ ආරෂ්ඨාංගික මාර්ගය තුළ ගමන් කිරීම. කියයි කෙනෙක් දැන් මේකට අපි සමහරලාට දැන් සමාජ මාධ්‍යයෙන් සමහරට මේක දෝෂාරෝපණය කර ඔය බුදුදහමට ගහන්න හදන්නේ අපේ සංස්කෘතියට ගහන්න හදන්නේ ඔය වෙසක් කූඩුවට තොරණට ගහන්න හදන්නේ නෑ ගැඹුරින් බැලුවොත් එහෙම ගහන එක නෙමෙයි මේ කියන්නේ. ඒ අපිට ගොඩනැගිච්ච ආවේනික සංස්කෘතියක් තියෙනවා. ඒ සංස්කෘතියට එහා ගිය සම්පූර්ණ පංචකාමයේ විදින මට්ටමකට ඇවිල්ලා තියෙන්නේ මේ බුදුදහම මුල් කරගෙන මිනිස්සු දැන් විනෝද වෙන්න බලාගෙන ඉන්න මේ වෙසක් පොසොන් වලට. ඒක තමයි තියෙන වැරදිම ක්‍රියාවලිය. ඉතින් අපි මේව අනුශාසනා හැටියට මේව නොකොලොත් ඉස්සරහා પરම්පරාව මේක යන්නේ අර විදිහටම තමයි. දැන් වැඩිනේ ඒක. අපි ඉස්සර දැකපු දන්සල් ක්‍රමේ නෙමෙයි දැන් තියෙන්නේ. ඉතින් ඒක අපි තේරුම් ගන්න ඕනේ. මම හිතනවා ඔබට උත්තරේ සෑහෙන්නපත් වෙනවා කියලා. අනිවාර්යයෙන්ම හඳුනන කියන්නේ මේ ප්‍රශ්නෙට බලන් ඉන්න ඔබට නිවැරදිම පිළිතුරක් අපේ ලොකු හඳුරන්ගෙන් ලැබුණා.